චීන මහා ප්‍රාකාරය බලා යන ගමන. ඈත කඳුවල පේන්නේ චීන මහා ප්‍රාකාරයයි. චීන ජාතිකයන් හැරුණු විට මෙවැනි මහ පුදුම ඉදිකිරීම් කළ තවත් ශ්‍රේෂ්ඨ ජාතියක් තමයි සිංහලයන්. නමුත් මේ සිංහල බෞද්ධයන්ගේ ඉදිකිරීම්වල විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඒ බොහොමයක් ඉදිකිරීම් අභිමානය පමණක් පදනම් කරගත් ඉදිකිරීම් හෝ ආරක්ෂාව පමණක් පදනම් කරගත් ඉදිකිරීම් නෙමෙයි. ඒ වගේම ඒවා ඉදිකිරීම් වලට සහභාගී වෙච්ච අයටත් ඊටම සාධාරණ පරිදි සැලකීම සිංහල සමාජයේ අපේ තිබුණු ඉදිකිරීම් වල දකින්න ලැබෙන තව අමතර කාරණාවක්. ඔබ දන්නවා එවකට ලෝකයේ තිබුණු දැවැන්තම මිනිසා සැදූ ඉදිකිරීම් අතර තිබුණු රුවන්වැලි සෑය ඉදිකිරීමේදී දුටුගැමුණු මහරජුරෝ වැටුප් ගත් අයට වැටුප් ගෙවුවා වගේම නොගත් අයට දඩ ගහලා තව අමතරවත් වැටුප් ගෙවුවා කියලා. ඉතින් මේ චීන මහා ප්‍රාකාරයේ බලා යන ගමනේදී අපට අපේ සිංහල උරුමය ගැනත් අමතක කරන්න බෑ. ඔය ඇතින් පේන්නේ චීන මහා ප්‍රාකාරයයි. මේ පිරිස ඇදෙන්නේ චීන මහා ප්‍රාකාරය වෙතයි. ඇත්තම දැන් මේ චීන මහා ප්‍රාකාරයේ ප්‍රවේශයක සිට මේ වගේ ප්‍රවේශයන් කීපයක් තියෙනවා. අපි දැන් මේ ප්‍රාකාරය වෙත ප්‍රවේශ වෙමින් ඈතින් පේන්නේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැකලා තියෙන චීන මහා ප්‍රාකාරයේ කොටස්. එතකොට මේක කේබල් කාර් ආධාරයෙන් යන්නත් පුළුවන් උඩට. ඒවට විශේෂ ආය කිරීමක් තියෙනවා. පඩිපෙළෙන් යන්නත් පුළුවන්. ඔය ආකාරයට තමයි චීන මහා ප්‍රාකාරයේ උඩට යන ගමන් ඉන්නේ. අතරම ඉතින් මේ සීගිරිය යාපහුව සිරිපාදේ නැගලා තියෙන හින්දා මේවා ලොකු වැඩක් නෙමෙයි. හැබැයි ඉතින් මහන්සි. දැන් අපි චීන මහා ප්‍රාකාරයේ මුදුනට කිට්ටුයි. ඒ කියන්නේ දැන් ඒ අර පිටට පේන පවුරට දැන් චීන මහා ප්‍රාකාරයට ඇතුල් වෙනවා. අවසාන පඩිපෙළ නැගලා අපි දැන් මේ උඩින් මේ අපේ පල්ලෙහා කට්ටිය එනවා. එතකොට මේ ආවට කඳු වැටි පේනවා. දැන් ඔන්න අපි චීන මහා ප්‍රාකාරයට ඇතුල් වෙනවා. මේ තමයි ඇතුළ. ඔන්න ටී ඉන්නවා. අපි දැන් පොඩ චීන මහා ප්‍රාකාරය තුලට ඇතුල් වෙනවා. මේක තමයි අපි අච්චු පොතේ දැකලා තිබුණු ලෝක පුදුමයක් වන චීන මහා ප්‍රාකාරය. ඒකේ එක්තරා ප්‍රවේශයක් තමයි මේක තියෙන්නේ. හරිද? දැන් අපි චීන මහා ප්‍රාකාරයට ඇතුල් වුණා. මේකේ සුන්දර දසුන් තමයි ඔබ මේ දකින්නේ. මේක ඊටාම සුන්දර මනහර මනස්කාන්ත දසුන් ගණනාවක් තියෙනවා. මේ තමයි ඒ ඓතිහාසික ලෝක පුදුමය චීන මහා ප්‍රාකාරය. මේක පිටිපස්සේ එක අඳුරු කතා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවිධ ආක්‍රමණ වලට මුහුණ දෙන්න තමයි චීනය මේක ගොඩනගන්නේ. ඒ වගේම මේ ඉදිකිරීම වලට සම්බන්ධ වෙච්ච ආය සම්බන්ධනොත් විවිධ කතා තියෙනවා. අපිට එතකොට මතක් වෙන්නේ අපේ රටේ ලෝක පුදුමයන් ඉදි කරපු අපි ඊටාම හොඳින් ඒ ඉදිකිරීම් කරපු අයට වගේම ඒ දේවල් වලට සලකන ආකාරය ඒවත් මතක තියාගන්න වෙනවා.
ඉතාම සුන්දර දර්ශන ගණනාවක් තියෙනවා. කිලෝමීටර් 1000 ගාණක් දුරට දිවෙන චීන මහා ප්‍රාකාරයේ මත තමයි මම දැන් මේ ඉන්නේ. මේක අපි දන්නවා ලෝක පුදුමයක්. ඒ වගේම ලොකු ඉතිහාසයක් තියෙන දෙයක් තමයි මේ චීන මහා ප්‍රාකාරය කියන්නේ. ඉතාම සුන්දර අත්දැකීමක්. කොහොම තමයි චීන මහා ප්‍රාකාරයේ උඩදී චීන මහා ප්‍රාකාරය පේන්නේ. චීන මහා ප්‍රාකාරයේ මතු පිට මේ ස්ථානයේ තියෙන්නේ එනයට මේ කැටපත් පවුර වගේ මේ තැන එක එක දේවල් ලියන්න. මේක ලියන්නම තමයි හදලා තියෙන්නේ. මේක රෙදි වලින් ආවරණය කරලා තියෙන්නේ මේ බිත්තිය. මේක එක එක දේවල් ලියනවා. මේක ලියන්නම තමයි හදලා තියෙන්නේ. මම හිතන්නේ මේක අර ඉහළ ගිරි මුදුන් වලට ආවහම එක එක දේවල් සටහන් කරන පුරුද්දක් මිනිස්සුන්ගේ ඉස්සරහ ඉඳන් තියෙන නැති. අපේ සීගිරිය අපි දකින කැටපත් පවුර ඒ මිනිස්සුන්ට තියෙන ඒ අවශ්‍යතාවයට ඒ ඌමනාවට තමයි ඒ ඉඩ වෙන් කරලා ඇත්තේ. එහෙම නොවුනහම තමයි මිනිස්සු විකල්ප අවිචාරවත් ක්‍රම වලට යන්නේ. මේක මම හිතනවා එක්තරා හොඳ ක්‍රමයක් කියලා. මේගොල්ලෝ කාලෙන් කාලට මේවා මාරු කරනවා ඇති මේ රෙදි. සමහරට මේවා එකතු කරනවා